අපි ලෝකයේ ජීවත්ව සිටිද්දී ජීවිතය පිළිබඳව විවිධ මනුෂ්‍යයන්ගේ විවිධ අදහස් තියෙනවා. ජීවිතය කියලා කියන්නේ මොකක්ද කියලා අහපුවම බොහෝ මනුෂ්‍යයන්ට උත්තර දෙන්න පුළුවන්. ජීවිතය කියන්නේ ප්‍රශ්නයක්, ජීවිතය කියන්නේ කරදර වලින් පිරුණු තැනක්. මේ වගේ බොහෝ නිර්වචන අපිට ජීවිතය ගැන අපිට අසන්න ලැබෙනවා අපි ලෝකයේ ජීවත් වෙලා ඉද්දී. ඒ කොහොම වුණත් දෙවියන් වහන්සේගේ වචනේ ජීවිතය ගැන කොහොමද අපිට කතා කරන්න කියලා අපි බලන්න යනවා. අපිට යාකොබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 14-15 අපිට මෙන්න මෙහෙම කතා කරනවා. මක් නිසාද හෙට මක් වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය. එබැවින් ස්වාමින් වහන්සේ කැමතිසේක් නම් අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමු යයි නුඹලා විසින් කිය යුතුය. දන්නවද අපිට ජීවිතය ගැන බයිබලයේ කියන්නේ ඒක පෙනී නොපෙනී යන මීදුමක් කියලා. මීදුමක එහෙම නැත්නම් පිනිබින්දුවක විදිය තමයි උදෑසන අපි දකින පිනිබින්දුව, තනකොළ ගහක් අග තියෙන පිනිබින්දුව. ඒක උදෑසන සූර්යයා පායන විට ඒක නැති වෙලා යන්න යනවා. වාෂ්ප වෙලා යනවා. ඉතින් ඒක తాවකාලිකයි. අපේ ජීවිතයත් අන්න ඒක වගේ తాවකාලික දෙයක් කියලා අපිට දෙවියන් වහන්සේගේ වචනය අද දවසේදී කතා කරනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අපේ ජීවිතේ අපිට ගොඩාක් ලොකු සැලසුම් තියෙනවා. අපේ ජීවිතේ අපිට ගොඩාක් ලොකු ඉලක්කයක් නැති. හැබැයි දෙවියන් වහන්සේ කියනවා ඔබේ ජීවිතය මොකක්ද? ඒක මෙන්න මේ වගේ తాවකාලික දෙයක්. ඒක නිසා අපි ජීවිතේ අපි සැලසුම් කරන දේවල්, අපි ජීවිතේ අපි ගොඩනගා ගන්න ඉලක්ක දෙවියන් වහන්සේ කැමතිද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල එවැනි දේවල් තිබෙනවද? ඒවා දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක එකඟයිද? කියන මෙන්න මේ කාරණාවන් අපේ ජීවිතේ අපි අද දවසේදී අපි සිතා බලන්න අවශ්‍යයි. ඒක නිසා අද දවස අපි කාලය ගත කරද්දී ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ වගේ తాවකාලික දෙයක්. මේ කෙටිකාලීන ජීවිතය ඇතුලේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද කියලා දැනගන්න දෙවියන් වහන්සේගේ එළිදරව්ව, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ ආත්මය දෙන්න කියලා අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට ආඥා කරමු. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබට සුබ දවසක්.